ගැහැණු ළමෙක් වැඩිවියට පත් වූ දිනක සිට දින ගණනාවක් ඇයව කාමරයක හුදකලා කර තබනවා. අද සමාජයේ බොහෝ දෙනා මෙය දකින්නේ හුදෙක් සිරකිරීමක් ලෙසයි. නමුත් ඇත්තටම අපේ පැරැන්නන් මේ පිටුපස් සංගවා තිබුණේ කුමන අභිරහසක්ද? ඇයව එලි මහනට නොගෙන ආරක්ෂා කර තබා ගත්තේ ඇයි? අද සොබහන අපි මේ අතීත චාරිත්‍ර සැඟවුණු අර්ථය සොයා යමු. අපේ ගැමි සමාජයේ මේ සිරකිරීම හුදෙක් සැඟවීමක් නෙවෙයි. එය එක්තරා ආකාරයක ආරක්ෂක කලාපයක්. මුල්ම දින කීපයේදී දැරියගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඇය ශාරීරිකව සහ මානසිකව අතිශය සංවේදී තත්ත්වයක පසු වෙනවා. පැරැන්නන් විශ්වාස කළා මේ කාලේදී ඇය පරිසරයේ ඇති නොපෙනෙන බලපෑම් වලින් ඇස් වහ කට වහ වැනි ආරක්ෂා කරගත යුතුයි කියලා. ඒ වගේම මේ දැරියට ලැබෙන පළමු විවේකය පොතපතේ වැඩවලින් ගෙදර දොරේ රාජකාරි වලින් ඇයව නිදහස් කර පවුලේ වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරේ ඇයට සුවය විඳින්නට ඉඩ ලබා දී පවුලේ බැඳීම තවත් ශක්තිමත් කළා. මේ දින ගණනාව තුළ ඇයව තබා ගන්නේ නිකම්ම නෙවෙයි. නානු ගෑම, උසුපැල ඇට වලින් නාව පිරිසිදු කිරීම සහ පවුලේ අයගේ එකමුතුකම තුළ ඇයට ලැබෙන්නේ විශාල ශක්තියක්. මේ ගැහැණු ළමයෙකුට තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා ලැබෙන ලොකුම ආත්මීය විශ්වාසයක් ලැබෙන අවස්ථාවක්. සමාජයේ අයව දකින්නේ ළමෙක් හැටියට නොව පවුලක වගකීමක් දරන්නට පුළුවන් පරිණත ගැහැණියෙක් විදියටයි. සමහර විට නූතන ලෝකයේ මේ චාරිත්‍රය දිනෙන් දින වියකී යනවා වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇති අර්ථය එනම් ආරක්ෂාව, සුවය සහ පවුලේ බැඳීම අදටත් අපිට අවශ්‍යයි. ඔබ මේ චාරිත්‍ර ගැන හිතන්නේ මොනවද? ඔබේ ප්‍රදේශයේ මල්වර චාරිත්‍ර සිදුවන්නේ කොහොමද? පහලින් කමෙන්ට් කරන්න. සොබා දහමේ තවත් අරුම පුදුම අභිරහසක් සමග සොබාහඬ අපි ලබන සතියේදී හමු වෙමු. එතෙක් අපි සංස්කෘතියේ ඇති වටිනාකම් ආදරෙන් සිහිපත් කරන්න. ඔබට ජය. මම සුරේෂ්. සුබ දවසක්.